ලාංකීය සිනමාවේ නිලි රැජින එහෙමත් නැත්නම් මාල්නී සෙනෙහෙලතා ෆොන්සේකා මැතිනිය මෙලොව හැර යාමත් එක්කම ඇගේ ජීවිතයේ රසබර වගේම දුක්බර කතා ගොඩාක් සමාජ මාධ්‍යයේ පළවෙන්න ගන්නවා. ඉතින් ඒ අතර ජනප්‍රිය රංගන ශිල්පී චන්දික නානායක්කාර සහ මාල්නීගේ බැඳීම ගැන පාලිත මහීරත්න පළ කළේ මේ වගේ අදහසක්. චන්දික නානායක්කාර කියන්නේ මගේ හොඳ යාළුවෙක් වගේම සහෝදරයෙක්. මම සාමාන්‍යයෙන් විවේක තියෙන බොහෝ වෙලාවල් වල චන්දික එක්ක කතා කරනවා. එහෙම කතා කරන්න බැරි වෙච්ච කාලයක මාළනී අක්කා දවසක් මගෙන් ඇහුවා මොකෝ යාළුවත් එක්ක කතා කරේ නැත්තේ පහුගිය දවස්වල කියලා. චන්දික මාළනී අක්කව බලාගත්ත හරි අපූර්ව විදිහට. මම දන්නවා පසුගිය කාලේ අහු නාට්‍ය කිහිපයක චරිතත් අතෑරියා ඒ වෙනුවෙන්. මම දන්නවා මාළනී අක්කව දවස් දෙකකට සැරයක් හොස්පිටල් ගෙනියන්න කොච්චරනම් සූදානම් වුණාද කියලා. මම දන්නවා ඔහුගේ යුතුයකම ඉතා ඉහළින් ඔහුට කළ හැකි ඉතාම උපරිමයෙන් කළා කියලා. මට මේ කතාවද ලියන්න හේතු වුණේ මම අනුරාධපුරයේ ඉඳලා ඇවිල්ලා චන්දිකට කෝල් එකක් දුන්නා. එතකොට ඔහු හිටියේ ගෙදර. මම ඇහුවා මොකද කියලා. දැන් මගේ වැඩේ ඉවරයි. මට කරන්න පුළුවන් හැමදේම මම කරා අයියේ කියලා චන්දික කිව්වා. මට දැනුණා චන්දිකගේ කටහඬ හැඬුම්බරයි කියලා. මාල්නී අක්ක ගොඩක් අයව බලාගත්තා. චන්දික මාල්නී අක්කව ඉතාමත් ආදරෙන් බලාගත්තා. මේකට එකම එක සාක්ෂියක් කියලාම මම මේ සටහන ඉවර කරන්නම්. නැති වෙන්න පෑ ගානකට කලින් මාල්නී අක්කා අන්තිමට කතා කරපු වෙලාවේ කියනවා චන්දිකට පොඩ්ඩක් එන්න කියන්න එයාට මාව ටිකක් තුරුළු කරගන්න කියලා. මේ සටහන සම්බන්ධයෙන් එකිනෙකා මොන වගේ මතවාද දැරුවත් රටක් ආදරය කරන මාල්නියට අමාරු කාලයේදී ඇගේ පැත්තෙන් හිඳමින් චන්දික කරලා තියෙන්නේ ඇත්තටම උතුම් සේවාවක් කියලායි මම නම් හිතන්නේ.